අංක දෙකේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ සාගර තරංග ආශ්‍රිතව කාදනයේ සිදුවන ක්‍රම දෙකක් නම් කරන්න කියලානේ. හරිද? දැන් ඕක ප්‍රශ්නෙට උත්තරේ එකපාර ලියන්න කලින් හරි ප්‍රශ්නෙට උත්තරේ එකපාර ලියන්න කලින් ටුටක් අපි අර සාගර තරංග කාදනයේ ආශ්‍රිත බුරුම ආශ්‍රිත ප්‍රශ්නයක් ආවොත් ඒ වගේ අහන්න පුළුවන් ටිකක් අපි බලමු. දැන් මේ සාගර තරංග ආශ්‍රිතව ආවොත්. හරි. දැන් ඕනනම් බහිර්ජන්න කාරක අපි ඉගෙන ගන්නවා. සුලක ඉගෙන ගන්නවා, ගලන ජලය ඉගෙන ගන්නවා, සාගර තරංග ඉගෙන ගන්නවා, ඊට පස්සේ උණුගල් ආශ්‍රිත කාදනය ඉගෙන ගන්නවා. හරි තාම මොනවද ග්ලැසියර් ඉගෙන ගන්නවා. හරි ඕවා ඔක්කොගෙම ප්‍රධාන ක්‍රියාවලි තුනක් වෙනවනේ. එකක් කාදනය වෙනවා, කාදනය කරපු දේවල් පරිවහණය වෙනවා, පරිවහණය වුණ දේවල් නිදිසාදනය වෙනවා. ඔය තුනම කතා කරනවානේ. ඉතින් එතකොට ඔය අවස්ථා තුනෙන්ම අහන්න පුළුවන්. කාදනය, පරිවහණය, නිදිසාදනය ඔය තුනෙන්ම අහන්න පුළුවන්. සාමාන්‍යයෙන් භූරූප ගත්තොත් එහෙම උපරිම කාදනයෙන් භූරූප 3යි, නිදිසාදනයෙන් භූරූප 3යි තමයි අහන්න පුළුවන්. හරි. ඊට පස්සේ කාදනය ගත්තොත් කාදනය වෙන ක්‍රම අහන්න පුළුවන්. පරිවහණය ගත්තොත් පරිවහණය වෙන ක්‍රම අහන්න පුළුවන්. හරි. ඕවා ඔක්කොටම අපි ලෑස්තිලා යන්න පුළුවන්. ලෑස්තිලා යන්න ඕනේ. දැන් මෙතන සාගර තරංග නැහැනේ. සාමාන්‍ය සාගර තරංග ප්‍රශ්නයක අපෙන් අහන්න පුළුවන් දික් පැතිකඩක් අඳින්න. හරිද? නැත්නම් වෙරළ පැතිකඩක් අඳින්න කියලා දෙන්න පුළුවන් ප්‍රශ්නයක්. අපිට අග්ගා වෙරළ පැතිකඩක් අඳගමු. හරි. ලොකු අමාරුවක් නැහැ වෙරළ පැතිකඩක් අඳින්න. හරි. වෙරළක දික් පැතිකඩක් අඳින්න කියලා දුන්නොත් ඇදලා දක්වන්න තියෙනවා. අපිට අග්ගා වෙනකම්. හරි. උත්තර ලියවනා එහෙම කටුවට වම් පැත්තකින් කටුවට කියන්නේ පැහැදිලිව ලස්සන අඳින්න පැත්තකින් අඳගන්න තියෙන්නේ. හරි. උඩ වැඩිනේ. හරි පේනවනේ ප්‍රශ්නයක් නෑ. මට කියන්න පේනව නේද? මට පොඩ්ඩක් පේනවද කියලා කියන්න. හරි පේනවා. හරි ප්‍රශ්නයක් නෑ. හරි. හරි මේ වෙරළක දික් පැතිකඩක්. හරිද? එන්න පුළුවන් හරිද? අද අහලක් තියෙනවා.
හරි මේ තියෙන්නේ තරංග සාධනය මගින් නිර්මාණය වූ දඹය. හරි. මේ වැල්ල තරංග සාධනය මගින් නිර්මාණය වූ දඹය. මෙතන තියෙනවා පෑල විරල. පෑල විරල. පෑල විරල මෑත විරල. පෑල විරල මෑත විරල මොබ විරල මොබ විරල පෑල විරල මෑත විරල මොබ විරල ඔබ විරල. හරි. ඔබ විරල. උඩින් තියෙනවා මේ තියෙන වඩදිය මට්ටම. යටින් තියෙනවා බාදිය මට්ටම. හරි. ඔබ තමයි විරලක පැතිකඩ. හරි ඔය විරල පැතිකඩක් අඳින්න කියලා තමයි කියන්නේ. හරි මේක මේ ඉක්මනට අඳ ගන්නකො. හරි. මම මේ තියෙන ඒවා කියන්නේ මේ නම් කරලා තියෙන ඒවා පේන්නේ නැත්නම් මේ තියෙන තරංග සාධනය මගින් නිර්මාණය වූ දඹය. හරි මේ තියෙන දඹය. ඒතකොට මේ තියෙන වැල්ල. විරල පැතිකඩන්නේ අපි අදින්නේ. උඩින්ම තියෙනවා පෑල විරල. ඊළඟට තියෙනවා මෑත විරල. මෑත විරලට පස්සේ තියෙනවා මොබ විරල ඊට පස්සේ ඔබ විරල. පෑල මෑත මොබ ඔබ. හරි. ඊට පස්සේ මෙතන මේ මුහුදු ජලය තමයි පෙන්නලා තියෙන්නේ. අපි දන්නවා වඩදිය බාදිය කියලා දෙකක් තියෙනවා. උඩින් තියෙනවා වඩදිය මට්ටම. යටින් පෙන්නලා තියෙනවා බාදිය මට්ටම. හරි මම මේක ඇදලා ඉවරලා කියන්න ඉක්මනට ඇදලා. හරි. ඔන්න එතකොට දික් පැතිකඩක් අඳින්න ආවොත් හරිද පැතිකඩක් අඳින්න ආවොත් ඕක ඇදලා දාන්න තියෙනවා. හරි. නම් කරලා ලස්සනට ප්‍රේම් එකක් ගහලා ඇදලා දාන්න. හරි එතකොට ඔන්න විරල කාදනයේ අපිට තව වැදගත් දෙකක් තියෙනවා සංකල්ප දෙකක් මතක තියාගන්න. පෙරපහර සහ පසුපහර නැත්නම් පිලිසෝදාව කියලා දෙකක්. හරිද? පෙරපහර. එකක් තියෙනවා පෙරපහර. හරිද මේකට ස්ට්‍රෙස් කියලා කියනවා. පෙරපහර අනික එක පිලිසෝදාව. බෑක්කොෂ් කියලා කියනවා. මේකටම තමයි කියන්නේ අපි පසුපහර කියලාත් ඈ. පසුපහර කියන්නේ හරි දැන් පෙරපහර කියලා කියන්නේ සාගරේ ඉඳලා එන සාගර තරංගයත් එක්ක රැගෙන එන පාෂාණ කැබලි වෙන්න පුළුවන් කාදානය වෙච්ච ඊට පස්සේ සිප්පි කටු වගේ සාගර ජීවි අවසාදිත වෙන්න පුළුවන්. හරිද වැලි වෙන්න පුළුවන්. ඕවත් එක්ක දෙරළට එකවර රළ දමා ගසන එකට අපි කියනවා පෙරපහර කියලා. හරිද? එහෙම දමා ගහපු පෙරපහර නැවත වෙරළට ඇදිලා යනවනේ. හරිද? ඊළඟ රැල්ල එනවත් එක්කම දැන් අපි මුහුදේ නාද්දියම අපිට ඔබ දැනනවානේ. ඊළඟ රැල්ල එනවත් එක්කම කලින් ආපු රැල්ල ඊට යටින් සාගරයට ඇදිලා යනවා. ඒකට අපි කියනවා පිලිසෝදාව නැත්තම් පසුපහර කියලා. හරි අර අපිට ඇදිලා යනවා වගේ සාගරයට දැනෙන්නේ. හරිද? රැල්ල එද්දී අපි ගොඩබිමට ඇදිලා ගියාට ගොඩබිමට ගහගෙන ගියාට පෙරපහරත් එක්ක හැබැයි මේ රැල්ල ආපහු යද්දී අපි ඇදිලා යනවා සාගරයට. ඕකට කියනවා අපි පෙරපහරයි පසුපහරයි කියලා. හරිද? ඔය දෙක මතක තියාගන්න. ඈ හරි මොකද නැත්නම් ඔය දෙක මතක පිටිපස්සට දාන්න පුළුවන් ඔය දෙක මතක තියාගන්න එක වැදගත්.
මේ විස්තර කරද්දී බූරු විස්තර කරද්දී මම කරා. හරි. හරි දැන් අපි යම් ප්‍රශ්නෙට. කාදනයේ සිදුවන සාගර තරංග ආශ්‍රිතව කාදනයේ සිදුවන ක්‍රම දෙකක් නේ අහන්නේ. ක්‍රම තුනක් ප්‍රධාන වශයෙන් තියෙනවා. හරි දෙකම පැහැදිලි කරනවා. හරිද? පළවෙනි එක තමයි ද්‍රාව ක්‍රියාව. හරි පළවෙනි ක්‍රමය. ද්‍රාව ක්‍රියාව. හරි මේකට තව කියනවා ද්‍රාව උත්පාදනය කියලා කියනවා. ද්‍රාව උත්පාදනය කියලා කියනවා. ඊට පස්සේ නිකම්ම උත්පාදනය කියලා කියනවා. හරි උත්පාදනය කියලා නිකම්මත් කියනවා. හරි දැන් මේක අපි මේ ගංගා කාදනයේ කතා කරා ද්‍රාව ක්‍රියාව. හයිඩ්‍රොලික් ඇක්ෂන්. හරි හයිඩ්‍රොලික් ඇක්ෂන්. දැන් මේ හයිඩ්‍රොලික් ඇක්ෂන් ද්‍රාව ක්‍රියාව කියන්නේ මොකද්ද? සාගර වල තරංගයක් ඇවිල්ලා බෙරළේ තියෙන පාෂාණ ස්කන්ධවල මෙහෙම වදිද්දි එකපාර වදින එක නෙවෙයි. හරි එකපාර වදින එක නෙවෙයි. වදිද්දි සාගරේ බෙරළේ හරි බෙරළේ තියෙන පාෂාණ ස්තරල කුඩා සිදුරු පැලුම් තියෙනවනේ මේ ඇතුලේ ඉතුරු ඉර වෙලා දින වාතය. හරිද? ඒ වාතය තියෙන පාෂාණ කුස්තුර සිදුරු වලට එකපාර සාගර තරංගයක් මෙහෙම වදිද්දි මොකද වෙන්නේ? ඒ සිදුරු ඇතුලේ තියෙන වාතය ප්‍රසාරණය වෙනවා. හරිද? ප්‍රසාරණය. දැන් අපි කනට කාගෙන ගාම කන් අඩි පුපුරන්නේ කියන්නේ. ඇතුලේ තියෙන මේ සිදුරන්නේ තියෙන සිදුර ඇතුලේ තියෙන වාතය ප්‍රසාරණය වෙනවා. හරිද? ප්‍රසාරණය වෙලා පාෂාණ කොටස් ඛණ්ඩණය වෙලා කැබලි වලට බිඳිලා යනවා. හරිද? ඒකට තමයි උත්පාදනය කියන්නේ. උත්පාදනය කියන්නේ පුපුරනවනේ. හරි? ද්‍රාව උත්පාදනය කියන්නේ ඔකයි. අපි අර ගංගා ආදනෙත් කතා කරේ. ගංගාවේ ජලය ගලාගෙන යද්දි එකපාර පාෂාණ ස්කන්ධවල ඇදුනා මේ වගේ තියෙන සිදුර වල තියෙන වාතය ප්‍රසාරණය වෙලා කාදනය වෙලා පාෂාණ කෑලි කෑලි වලට කැඩලා යන්නේ. හරිද? එතකොට ප්‍රධාන වශයෙන්ම සාගරයේ සිද්ධ වෙන එක් ක්‍රියාවලියක් අර දැන් මුහුදු ගාව තියෙන පාෂාණ චූටි චූටි මීවද වගේ අර මීවදේ වගේ සිදුරු සිදුරු තියෙනවනේ හැමදාම. ඔය වගේ සාගර තරංග රළ වැදුනහම ඇතුලේ තියෙන වාතය ප්‍රසාරණය වෙලා පාෂාණ කොටස් වලට කන්ඩ වෙලා යන එක තමයි කියන්නේ උත්පාදනය නැත්නම් ද්‍රාව උත්පාදනය කියන්නේ. හරිද? දෙවෙනි කාරණේ එක තමයි සංඝර්ෂණය. දැන් උතන තියෙන්නේ නම් කරන්න විතරයි නමුත් විස්තර කරන්න එන්න පුළුවන් නේද? ඒකින්ද මම විස්තර කරගෙන යන්නේ. හරි? සංඝර්ෂණය. සංඝර්ෂණය කියන එකත් අපි දන්නවා. ගංගා කාලේදී කතා කරා. හරිද? දැන් මේ රළ කියන්නේ සාගර රළ තරංගත් එක්ක මිශ්‍ර වෙලා තින්නේ අපි වැල්ලේ නාලා උඩරෙද්දී අපේ ඇඟෙත් එක්කම වැලි අනම්මනම් තියෙනවා. එතකොට සාගර රළත් එක්ක සාගර ජලයත් එක්ක මිශ්‍ර වෙලා තියෙනවා වැලි සිපි කටු ඇතුළු සාගර ජීවි අවශේෂ බෙල්ලන්ගේ කටු හරි සාගර ජීවි අවශේෂ ගල් තියෙනවා හරිද බොරළු වගේ බොරළු කැට තියෙනවා පාෂාණ කොටස් තියෙනවා හරිද ඔක්කොම එකට මිශ්‍ර වෙලානේ තියෙන්නේ ඕවා සාගර රළ තරංගත් එක්ක එහා මෙහා යද්දි බෙරළේ වදිද්දි මේවා එකිනෙක ගැටිලා තවදුරටත් සියුම්ම කාදනය වෙන එක. හරිද? මේ සාගර රළ තරංගත් එක්ක මිශ්‍ර වෙලා තියෙන අවසාදිත එකිනෙක ගැටිලා තවදුරටත් කාදනය වෙලා චූටි චූටි කොටස් වලට ගැටලා සියුම් අංශු බවට පත් වෙන එකට අපි කියනවා සංඝර්ෂණය කියලා. හරිද? අර එකට ගැටිලා සිද්ධ වෙන කාදන ක්‍රියාවලිය. තම තමන්ම කාදනය වෙන එක. එකට ගැටිලා. හරිද? එහෙම මතක තියාගන්න ඕනේ. ඒකට අපි කියනවා සංඝර්ෂණය කියලා. හරි? ගංගා කාදනයේ මේ ක්‍රියාවලිය වෙනවා. ගංගාවේ අභ්‍යන්තරයේ යන පාෂාණ කොටස් එකිනෙක වැදිලා තම තමන්ම කාදනය වෙනවා. හරිද? සංඝර්ෂණ. හරි එතකොට මේවයි ප්‍රතිඵලයක් විදිහට තමයි සියුම් වටකුරු දර වෙන සිප්පි කටු එහෙම රවුම් වෙලා තියෙන්නේ. හරි සීනුදු වෙලා රවුම් වෙලා එක එක හැඩවලට හැදලා තියෙන්නේ. මේ සංඝර්ෂණයේ ප්‍රතිඵලයක් විදිහට. හරි. අනික් එක තමයි උල්ලේඛය. උල්ලේඛය. හරි තුන්වෙනි ක්‍රමය. මේ තුනෙන් තුනක්
දෙකක් නම් කරා නම් හරි නමුත් විස්තර කරන්න එනවා ඈ. මෙතන තියෙන නම් ගන්න විතරයි. උල්ලේඛය හරි උල්ලේඛය හරි. දැන් මේකෙදි වෙන්නේ නිකන් අර විරල ඉමේ තියෙන පාෂාණ පූර්ලා දානවා වගේ එකක්. උපමට්ටම් කරන එකක්. ෂයින් කරලා දානවා වගේ වැඩක්. පැලිකඩ දාසින් මාදිනා වගේ පූර්ලා දානවා වගේ වැඩක් වෙනවා. හරි සාගර ජලයත් එක්ක මිශ්‍ර වෙලා තියෙන වැලි පාෂාණ කොටස් අවසාදිත සාගර කොටස් ඔය ඔක්කොම ඇවිල්ලා සාගර රළත් එක්ක විරල ඉමේ තියෙන පාෂාණ වල වදිද්දි පාෂාණ ස්කන්ධ හීරිලා උපමට්ටම් වෙන එක. හරිද? සියුම් වෙන එක. පාෂාණ මතු පිට සියුම් ඒ කියන්නේ දැන් ඔය අපි දකිනවනේ ගංගාශ්‍රිතවත් මේක තියෙනවා. ගල් රවුම් වෙලා සියුම් වෙලා ඔය වෙරළීමේ තියෙන පාෂාණත් එහෙම තියෙනවා. හරි. සියුම් වෙලා වටකුරු වගේ වෙලා තියෙනවා. හරිද? ඒකට අපි කියනවා පුල්ලේකේ කියලා. හරිද? පූරල දාන වෙරළීමේ තියෙන පාෂාණ. හරි. එතකොට දැන් මේ වගේ ඉන්න සමහර එක එක හැඩතල අර කඩතුළු වගේ හැඩතල තියෙන වෙරළීම වලින් නිර්මාණය වෙන්නේ. හරි. මේවා ඉතින් දවසින් දෙකකින් වෙනේවා නෙවෙයි. දීර්ඝ කාලයක් තිස්සේ වෙන්නේ. හරිද? එතකොට ඔන්න ද්‍රාවක ක්‍රියාව සංඝර්ෂණය සහ උල්ලේඛ වෙරළ කාදනයේ සිදුවන ක්‍රම තුන. හරි ඔය එක්කම පොඩි එකක් මතක තියාගන්න. තව එකක් තියෙනවා මේවා නෙවෙයි ඈ. සාගර මේ තරංගාශ්‍රිත අවසානිත පරිවාහණය වන ක්‍රමයක් තියෙනවා අනුතීර ප්ලාවිතය කියලා. හරි. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. අනුතීර ප්ලාවිතය. හරි. අනුතීර ප්ලාවිතය කියලා කියන්නේ දැන් සාගර රළ තරංග සාගරයේ ගැඹුරේදී මොකද වෙන්නේ? සාගරයේ ගැඹුරේදී උස අඩුයි. හරි. උස අඩුයි තරංග දුර වැඩි. හරි. හැබැයි සාගරේ ළඟට එද්දී තරංගයක උස වැඩි වෙනවා. හරි ගොඩබිමට ළඟ වෙනවා. හරි. ආනතියක් එක්ක නෙන්නේ. මෙහෙම තනි කෙලින් නෙමෙයි. ඔහම ගොඩබිම් පැත්තට බර වෙලා තමයි සාගර තරංග එන්නේ. වෙරළට වැටෙනවා. ආයේ පසුපහරත් එක්ක ඇදිලා යනවා. පෙර පහරත් එක්ක වෙරළට වැටෙනවා. ආනතියකින් යුක්තව පසුපහරත් එක්ක ඇදිලා යනවා. හරිද? ඕකේ ප්‍රතිඵලයක් විදියට දැකලා ඇති සාගර තරංග අර නිකන් රවුමකට වගේ යන්නේ. හරිද? ඉස්සරහට වැටෙනවා ආපහු යනවා. ඉස්සරහට වැටෙනවා ආපහු යනවා. හරි. මෙන්න මේ වගේ හැඩයකට යනවා. වෙරළ දිහා බලන් ඉඳියොත් පේනවා. හරි. ඕකේ ප්‍රතිඵලයක් විදියට සාගරයත් එක්ක ගේන සාගර තරංගත් එක්ක ගේන අවසාදිත වෙරළට සමාන්තරව පරිවාහණය වෙනවා. හරි. ඒ කියන්නේ වෙරළට සමාන්තරව. මම කියන්නේ මෙහෙම කියන අමුතු රටාවකට එන්නේ. හරි. ඕකට අපි කියන අනුතීර ප්ලාවිතය කියලා. ඒ කියන්නේ සාගර තරංගත් එක්ක ගේන අවසාදිත පෙරපහර සහ පසුපහර සමග හරි. ඇඩ්මිට් වුණා මම දැන් ලීව් වුණා. සමෝදි ලීව් වුණා හරි. ආයව හරි. මොකද ඉන්නත්වේ සාගර තරංගත් එක්ක එන පෙරපහර සහ පසුපහර සමග සාගර තරංගවල මිශ්‍ර වෙලා තියෙන අවසානිත වෙරළට සමාන්තරව. හරි. වෙරළට සමාන්තරව පරිවහණය වෙන එකට කියනවා අපි අනුතීර ප්ලාවිතය කියලා. හරිද? ඒ කියන්නේ සාගර තරංග ක්‍රියාවලියේදී කාදිත ද්‍රව්‍ය වෙරළට සමාන්තරව පරිවහණය වෙන එකට අපි කියනවා අනුතීර ප්ලාවිතය කියලා. හරිද? ඔය පරිවහණය වෙන ක්‍රමයක්. ප්‍රධාන වශයෙන් මෙහෙම තමයි පරිවහණය වෙන්නේ. මේකත් මතක තියාගන්න. හරිද? අනුතීර ප්ලාවිතය. මේ මම දැන් ඔක මකනවා. මොන පළවෙනි ප්‍රශ්නට උත්තර හරි ඈ. මේ තුනෙන් දෙකක් නම් කරා නම් හරි. හැබැයි මම තුනම දැන් විස්තර කරනවා. හරි දෙවෙනි රෝමිලක්කම් දෙකේ අහලා තියෙනවා. මොකක්ද අහලා තියෙන්නේ රෝමිලක්කම් දෙකේ? හරි අහලා තියෙනවා. සාගර තරංග නිසා වෙරළ බඩ ප්‍රදේශවල නිර්මාණය වන කාදිත භූ රූප තුනක් රූප සටහන ඇතුළේ කෙටියෙන් විස්තර කරන්න කියලා. හරි. සාගර තරංගාශ්‍රිත කාදිත භූ රූප නම් චුට්ටක් අඳින්නත් ලේසි. හරි. අඳින්නත් ලේසි විස්තර කරන්නත් ලේසි. හරි. පළවෙනි භූ රූපේ තමයි මුහුදු දඹේ. හරිද? මුහුදු දඹ නම් අඳින්න ලේසි.
හරි කමන්නේ අපි ආදී. පළවෙනි එක මුහුදු දඹ. හරි මුහුදු දඹ. ඒක අනින් ලේසි. හරි ප්‍රධාන වශයෙන් දැන් මුහුදු දඹයක් නිර්මාණය වෙන්නේ ඔබ ලියන ගමන් අහගන්න. හරිද? හරි මං කියවනේ පෙරපහර දිගින් දිගටම ක්‍රියාත්මක වෙද්දි. හරිද? සාගර තරංග මගින් මෙරළට ඇවිල්ලා පෙරපහර දැන් පෙරපහර කියන එක දන්නවා ඈ. පෙරපහර දිගින් දිගටම ක්‍රියාත්මක වෙද්දී ප්‍රධාන වශයෙන් වෙරළ ඉමේ හරිද? වෙරළේ ප්‍රතිරෝධී පාෂාණ ස්තරයක් තිබ්බොත් මේ ප්‍රතිරෝධී පාෂාණ දිගින් දිගටම කාදනය වෙලා. හරිද? අර කාදන ක්‍රියාවලිය තුනක් වෙනවනේ නේද? ඒ කිව්වේ මොකක්ද? ද්‍රව ක්‍රියාව, සංඝර්ෂණය සහ උල්ලේඛය. ඔය කාදන ක්‍රියාවන් වලට නතු වෙලා දිගින් දිගටම මේ තද පාෂාණ ස්තරය කාදනය වෙලා විශාල කාලයක් තිස්සේ මේ කාදන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට උස බෑවුම් සහිත භූලක්ෂණයන් නිර්මාණය වෙනවා හරිම ප්‍රපාතයක් වගේ. හරිද? ඒකට අපි කියනවා මුහුදු දඹයක් කියලා. සාමාන්‍යයෙන් මේ සමහර මුහුදු දඹ මීටර් 100ක් විතර උස් වෙනවා. හරි. මේක තවදුරටත් දිගින් දිගටම කාදනය වෙලා තමයි ඔය මුහුදු ගුහාවෙම හැදෙන්නේ. අපි ඒක ඒ වෙලාවට බලමු. එතකොට සාගර තරංග කාදනයේ ප්‍රතිඵලයක් විදිහට නිර්මාණය වෙන ප්‍රධාන භූලක්ෂණය තමයි මුහුදු දඹ කියලා කියන්නේ. දැන් මේක මෙහෙම කිව්වට ලස්සනට ඔක ගලපලා විස්තර කරන්න ඕනේ. එතකොට අපිට මේවට උදාහරණ දාන්න පුළුවන්. උදාහරණ දාපුවම පිළිතුරු ශක්තිමත් වෙනවා. දැන් ත්‍රිකෝණාවලේ කෝණේශ්වරම් මෙහෙම ගිහිල්ලා තියෙනවා. කෝණේශ්වරම් කෝවිල ගාව තියෙන කෝවිල පිළිලා තියෙන මුහුදු දඹයක් උඩ. හරිද? ඒක උඩ ඉඳන් පහළ වරපුවම කෙලින්ම තියෙන මුහුද. එතකොට කෝණේශ්වරම් කෝවිල ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ කෝණේශ්වරම් ත්‍රිකෝණාවලේ කෝණේශ්වරම් කෝවිල ආශ්‍රිතව මුහුදු දඹයක් අපිට දකින්න පුළුවන්. එතකොට මුහුදු දඹයකට උදාහරණයක්. හරි. ඉතින් මේවා ලස්සනට විස්තර කරන්න අර කලින් කිව්වා වගේ කාදන ක්‍රියාවලිය ඔස්සේ පාෂාණ උපමට්ටම් වෙලා සීරිලා ගිහිල්ලා දීර්ඝ කාලයක් තිස්සේ මේවා කාදනය වෙලා මේ ප්‍රතිරෝධී පාෂාණ ස්තරය කඩතුළු සහිතව බෑවුම් සහිත භූලක්ෂණයක් විදිහට නිර්මාණය වෙනවා. ඒකට අපි මුහුදු දඹයක් කියලා කියනවා. මේවා සාමාන්‍යයෙන් මීටර් 100ක විතර උසකට විහිදෙන මුහුදු දඹක් තියෙනවා. ඉතින් මේ මුහුදු දඹ සදා ප්‍රධාන උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය ප්‍රදේශයකින් ලැබෙන කෝණේශ්වරම් වෙරළාශ්‍රිතව තියෙන මුහුදු දඹය කියලා ලස්සන ගලපල පිළිතුරක් ලියන්න ඕනේ. හරි. ඒක තමයි පිළිතුර ශක්තිමත් වෙන උදාහරණයක් තියෙනවා, නිර්මාණ ක්‍රියාවලිය තියෙනවා, හරිද? භූලක්ෂණයේ ස්වභාවය තියෙනවා, රූප සටහන තියෙනවා. ඔන්න පිළිතුර ශක්තිමත්. හරි. දැන් මෙතන බෝරුම තුනක් ගන්න 3 4 2 6යි. ඔන්න ලකුණු දෙකක් දුන්නේ නැහැ. බෝ රූපෙට එක ලකුණයි විස්තරයට එක ලකුණයි. රූප සටහනක් අදින්න කියලා තියෙනවනේ. අදින්න කියලා නැත්නම් ඉතින් රූප සටහන ඕනේ නැහැ. අදින්න කියලා කියනවා නම් අනිවාර්යෙන් අදින්න ඕනේ. හරි මම මේක වහනවා. හරි. දැන් සාමාන්‍ය දැන් මුහුදු මුළු මුහුදු ආරුක් වගේ නිර්මාණය වෙන්නේ සමහර විට සාගරයේ මැද්දේ තියෙන හුදකලා පාෂාණ ස්කන්ධයක් වෙන්න පුළුවන් නැත්නම් දඹයක් වෙන්න පුළුවන්. දඹයක් වගේ දෙයක් නැත්නම් හුදකලා පාෂාණ ස්කන්ධයක් සාගර තරංග මගින් දිගින් දිගටම කාදනය වෙලා මුහුදු ගුහා හරිද විශාල සිදුරු මේ පාෂාණ ස්කන්ධ ඇතුලේ නිර්මාණය වෙන්න පුළුවන්. හරිද? ඒවා දිගින් දිගටම කාදනය වෙලා සමහර විට දෙපසින් කාදනය වෙනවා. හරි දැන් මම සාගරයේ මැද්දේ හිතන්න සාගරයේ මැද්දේ කොහොම නෙරපු. හරි මැද්දට නෙරපු පාෂාණ ස්කන්ධයක් තියෙනවා. මේ දෙපැත්තේ තියෙන සාගර. හරි මේ දෙපැත්තේ තියෙන සාගරය. මොම සාගරේ වට වෙලා තියෙන්නේ. හරි නෙරපු පාෂාණ ස්කන්ධයක්. හරි මොන සාගර තරංග වල බලපෑමෙන් මේ මැද්දෙන් කාදනය වෙලා හරි දෙපැත්තෙන්ම කාදනය වෙලා මැද සිදුරු වෙලා ඉතුරු වෙනවා. හරිද? සිදුරු වෙලා ඉතුරු වුණාම හරියට අපිට ඒක පේන්න ආරුක්කක් වගේ. හරිද? ආච් එකක් වගේ. හරි ඒ භූලක්ෂණයට අපි කියනවා මුහුදු ආරුක්ක කියලා. ප්‍රධාන වශයෙන් දඹයක් වගේ මෙහෙම සාගරයේ මැද්ද නෙරපු දඹයක් වගේ දෙයක් ආදනය වෙලා මුහුදු ආරුක්ක නිර්මාණය වෙනවා. ඊට පස්සේ කාලයත් එක්ක සාගර තරංග වල වලවැමත් එක්ක මේ මුහුදු ආරුක්ක වල පියස්ස මේ වහලේ
හරි. උඩ කෑල්ල කඩාගෙන වැටිලා මේ කණු විතරක් ඉතුරු වෙනවා. හරිද? කණුවක් වගේ මූලක්ෂණයක් ඉතුරු වෙනවා. ඒකට අපි කියන මුහුදු කුළු කියලා. හරි. කුළු කියන එකේ අදහස් කුළු. හරිද? ඒකට මුහුදු කුළු සහ මුහුදු ආරුක්කුත් අර අපි කියපු සාගර තරංගයේ සාධනයේ දිගු කාලීන බලපෑමක් විදිහට නිර්මාණය වෙනවා. හරි. හැබැයි ඒක ඕක නිකන් ඔය රුලකින් දෙකකින් කියලා බෑ. ලස්සනට අපි විස්තර කරන්න පුළුවන්. හරිද? සාගරයේ තියෙන හුදේකලා පාෂාණ ස්කන්ධයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ සාගරයේ දිස පෙරා ගිය දඹයක් හෝ පාෂාණ ස්කන්ධයක් වෙන්න පුළුවන්. දිගින් දිගටම දෙපසින් කාදනය වෙලා ඒ පාෂාණ ස්කන්ධය හෝ මුහුදු ගමේ මැද්දේ විශාල සිදුරක් නිර්මාණය වෙලා මේ විශාල සිදුර තවදුරටත් කාදනය වෙලා සාගරයේ මැද්දේ ආරුක්කයක හැඩයට නිර්මාණය වෙන භූලක්ෂණයට අපි කියනවා මුහුදු ආරුක්ක කියලා. ඊට පස්සේ තවත් කාලයක් ගියපුවාම මේ මුහුදු ආරුක්කවල පියස්ස වහලේ කොටස නැත්නම් ඉහළ කොටස කඩාගෙන වැටිලා තවදුරටත් කාදනය වීමේ ප්‍රතිඵලයක් විදිහට මේ පියස්ස කඩා වැටුණු මුහුදු කුළු වල පාදම විතරක් නැත්නම් මේ ස්තම්භ විතරක් ඉතුරු වෙනවා. ඒතකොට මේ ස්තම්භ ඉතුරු වෙලා නිර්මාණය වෙන භූලක්ෂණයට අපි කියනවා මුහුදු කුලක් කියලා. මේකට උදාහරණ තමයි ප්‍රධාන වශයෙන් බ්‍රිතාන්‍ය වෙරළ ආශ්‍රිතව. හරිද? මහා බ්‍රිතාන්‍ය වෙරළ ආශ්‍රිතව විශාල වශයෙන් මුහුදු කුළු සහ මුහුදු ආරුක්කු දැක ගන්න පුළුවන්. උදාහරණ. හරි. ඒක එහෙම විස්තර කරන්න ඕනේ. අපි ඒක හරියටම ඈ. ඔන්න ඒකත් මතනවා. තව එකක් අපි විස්තර කරන්න ඕනේ. තුනක් කියලා තියෙනවානේ. තුනක් අදින්න කියලා. මුහුදු ගුහාවක් යනවා. මේ තියෙන දඹයක්, මේ තියෙන මුහුදු ගුහාව, මේ තියෙන සාගරය. හරි. නම් කෙරින් තියන්න ඕනේ. හරි මුහුදු ගුහාවක් හදන්නේ කොහොමද? හරි. ප්‍රතිරෝධී පාෂාණ ස්කන්ධයක් දීර්ඝ කාලයක් තිස්සේ කාදනය වෙලා නිර්මාණය වෙච්ච මුහුදු දඹයක්. නැත්නම් මුහුදු දඹයක තියෙන සිදුරක්. හරිද? කුඩා සිදුරු තවදුරටත් සාගර තරංග කාදනයේ බලපෑමට ලක් වෙලා මේ කාදනය ඔස්සේ මේ මුහුදු දඹවල තියෙන කුඩා සිදුරු කාලයක් සමග විශාල වෙලා දඹේ අභ්‍යන්තරයට කාදනය වෙනවා. හරිද? දඹේ අභ්‍යන්තරයට කාදනය වෙලා විශාල නිර්මාණය වෙන ගුහාවක හැඩැති භූලක්ෂණයට අපි කියනවා මුහුදු ගුහා කියලා. එතකොට මේ ඇතැම් මුහුදු ගුහා කොච්චරක් විතර විශාල වෙනවද කිව්වොත් සමහර මුහුදු ගුහා ඇතුළට බෝට්ටු පවා ගමන් කරන්න පුළුවන්. හරිද? සංචාරක කර්මාන්තයේදී මේ මුහුදු ගුහා ආශ්‍රිත භූලක්ෂණ භාවිතා වෙනවා. හරිද? දැන් මේකට උදාහරණයක් අපිට එපේ. එතකොට මේ මුහුදු ගුහාවල මේ පියස්ස සිදුරු වෙලා හරිද? සාගර තරංග බලපෑමෙන් පියස්ස සිදුරු වෙලා ඒ පියස්සෙන් එළියට වාතයත් එක්ක මුහුදු රළත් එක්ක එන වතුරේ උඩට ගිහින් තමයි අපි කියන්නේ හුම්මානය කියන්නේ. හරි? හුම්මානය කියන භූලක්ෂණයේ නිර්මාණය වෙන්නේ එහෙම. හරි? ඊට පස්සේ මේ මුහුදු ගුහාවල පියස්ස කඩා වැටිලා මේ පාදම විතරක් ඉතුරු වෙලා. හරිද? මේ ස්ටේජ් එක වගේ ටිකක් විතරක් ඉතුරු වෙලා නිර්මාණ රළබුන් වේදිකා කියලා. හරි? ඒක ඔක්කොම ඕනේ නැහැ. දැන් අපි මුහුදු ගුහා කියන එක කතා කරමු. ඒතකොට මුහුදු ගුහා නිර්මාණය වෙන්නේ කොහොමද? හරි? දැන් මේකට උදාහරණයක් තියෙනවා පෘතුගාලයේ බෙනගිල් කියලා ප්‍රදේශය. හරිද? සංචාර කර්මාන්තයට පාවිච්චි වෙනවා. හරිද? පෘතුගාලයේ උදාහරණ පෘතුගාලයේ බෙනගිල් පෘතුගාලයේ බෙනගිල් ගුහාව උදාහරණ. හරි මම මේක මකනවා. තුන්වෙනි රෝම ඉලක්කමේ අහලා තියෙනවා පහත දැක්වෙන වෙරළ බඩ නිදිසාදිත භූරූප දෙක රූප සටහන් මගින් දක්වා ඒවායේ භෞතික ලක්ෂණ පැහැදිලි කරන්න කියලා තියෙනවා. හරි දැන් මෙතන මොකද්ද කියලා තියෙන්නේ? රූප සටහන් දෙකක් ඒගොල්ලෝ නම් කරලා දීලා මේ දෙක අඳින්න කියලා. හරි. දැන් හොමාවොත් අමාරු වැටෙනවානේ. හරි. නම් කරලාම දීලා තියෙනවා මේ දෙක අඳින්න කියලා. හරි.
කවන්නේ අපි අඳිමු නිදිසායත බුරුපදයක් ඇඳලා ඒ වගේ ලක්ෂණ පැහැදිලි කරන්න කියලා තියෙන්නේ. හරිද? එතකොට ලක්ෂණ පැහැදිලි කරද්දී ඉතින් ඔවා නිර්මාණය වෙන විදිහත් අපිට ඇතුළට ඔබවන්න පුළුවන්. හැබැයි ප්‍රධාන වශයෙන් ලක්ෂණ ටික highlight කරන්න ඕනේ. දැන් මේවා නිදිසායත බුරුපනේ. සුට්ටන් නිදිසායත බුරුපදිද්දී අපි 2D විදිහට අඳින්නද පොඩ්ඩක් අර ත්‍රිමාණ විදිහට අඳින්න උත්සාහ කරමු ඈ. මොකද නිදිසායත බුරුප නැත්නම් අපහැදිලි වෙනවා. දැන් පළවෙනි එක ටොම්බෝලෝ. හරි. ටොම්බෝලෝවක් අපි අඳින්න බලමු. පළවෙනි එක ටොම්බෝලෝ. හරි. මේ ටොම්බෝලා හැදෙන්නේ තද හෝ මෘදු පාෂාණ සහිත කලාපයක් දීර්ඝ කාලයක් තිස්සේ කාදනය වෙලා හෝ හරිද නැත්නම් කාදනය වෙච්ච ද්‍රව්‍ය අවසාදිත වෙලා හෝ මේ සාගරයේ මැද්දේ දූපත් ඉතුරු වෙනවා. හරිද? එකක් වෙන්න පුළුවන් එක්ක මේ පාෂාණ කලාපයක් කාදනය වෙලා වටේම තියෙනවා කාදනය වෙලා මැද දූපත විතරක් ඉතුරු වෙන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් සාගරයේ තියෙන අවසාදිත ද්‍රව්‍ය ගොඩබිමට සමීපව තැම්පත් වෙලා දීර්ඝ කාලයක් තිස්සේ තැම්පත් වෙලා දූපත් නිර්මාණය වෙන්න පුළුවන්. හරිද? වැලි තැම්පත් වෙලා දූපත් නිර්මාණය වෙන්න පුළුවන්. එතකොට සාගරයේ මැද්දේ ගොඩබිමෙන් වෙන්නෙච්ච දූපත් තියෙන්න පුළුවන්. හරිද? දූපත් තියෙනවනේ. එතකොට එහෙම තියෙන දූපතක් ගොඩබිමත් එක්ක යා වුණාම හරිද? ඒ යා කරන මූලක්ෂණයට අපි කියන ටොම්බෝලාවක් කියලා. එතකොට සාගර තරංග හරිද? ගොඩබිම ආසන්නයේ හරිද? අපි දන්න ගොඩබිම ආසන්නයේදී සාගර තරංග අර දුර්වල වුණාම සාගර තරංගات එක්ක අරගෙන අවසානද මෙහෙම තැම්පත් වෙන්න පුළුවන්. නැත්නම් සාගර දියවැල් තියෙනවා එකිනෙක හමු වෙනවා. හරිද? ඒ වගේ ස්ථානවල සාගර තරංග එක්ක මිශ්‍ර වෙලා තියෙන අවසානික කාදිත ද්‍රව්‍ය තැම්පත් වෙන්න පුළුවන්. එහෙම තැම්පත් වෙලා දීර්ඝ කාලයක් තිස්සේ දූපතකුයි ගොඩබිමකුයි යා කරන මූලක්ෂණ නිර්මාණය වෙනවා. මෙන්න මේ වගේ වැලි වැටේ. අර දූපතකුයි ගොඩබිම යා කරන වැලි වැටයක් වගේ මූලක්ෂණ නිර්මාණය වෙනවා. ඒකට අපි කියනවා ටොම්බෝලාවක් කියලා. හරිද? එතකොට මේ නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව තමයි මේ ටොම්බෝලා ප්‍රධාන වශයෙන් නිර්මාණය වෙන්නේ. හරිද? ප්‍රධාන වශයෙන් ලංකාවේ උදාහරණයක් ගත්තොත් ශ්‍රී ලංකාවේ වැලිගම ප්‍රදේශය. හරි ශ්‍රී ලංකාවේ වැලිගම ප්‍රදේශයේ ටොම්බෝලෝ භූලක්ෂණය තියෙනවා ප්‍රධාන වශයෙන්. උදාහරණ හරි ශ්‍රී ලංකාවේ වැලිගම ප්‍රදේශයේ ටොම්බෝලෝ භූලක්ෂණය තියෙනවා. අද දූපතක් තියෙනවා දූපතක් නිර්මාණය වෙනවා නිදිසාදනය හෝ කාදිත ද්‍රව්‍ය කාදනයේ වටේ තියෙන පාෂාණ කාදනය වෙලා පද පාෂාණ ස්තරයක් ඉතුරු වෙලා මෙහෙම නිර්මාණය වෙච්ච දූපත නිදිසාදනය වෙච්ච වැලි වැටියකින් යා වෙනවා. හරිද? ඒකට අපි කියනවා ටොම්බෝලාවක් කියලා. මේ වැලි වැටියට තමයි අපි කියන ටොම්බෝලාවක් කියලා. හරි මන්නාරම් ඩ්‍රෝනිත් තියෙන්නේ. හරි මන්නාරම් පැත්තේ තියෙන්නේ ටොම්බෝලාවක්. එතකොට මේ වැලි තුඩු කියන එකත් නැත්නම් දිවත කියන එකත් නිර්මාණය වෙන්නේ නිදිසාදනයේ ප්‍රතිඵලයක් විදිහට. හරිද? දැන් ප්‍රධාන වශයෙන්ම සාගර තරංගවල ශක්තිය අඩු වෙද්දී සුළඟ අඩු වෙද්දී ගොඩබිමක් ආසන්නේ සාගර තරංගات එක්ක රැගෙන අවසාදිත වැලි සිප්පි කටු අලම්බන අවසාදිත. හරිද? පාෂාණ කොටස් හරි පාෂාණ කුඩා පාෂාණ කැවලි බොරළු ඔය වගේ සියලුම අවසාදිත ගොඩබිම ආසන්නේ හරිද? ගොඩබිම ආසන්නයේදී සාගරයේ දෙසට නිරාගිය වැටියක් විදිහට නිදිසාදනය වෙලා තැම්පත් වෙලා නිර්මාණය වෙන මූලක්ෂණයට අපි කියනවා වැලි තුඩුවක් කියලා. එතකොට මේ වැලි තුඩුව එක එක හැඩතල ගන්නවා. හරිද? එතකොට මේ ඍජුව කාදනයේ දෙසට නිරාගිය වැලි තුඩු නිර්මාණය වෙනවා. ඒවට අපි වැලි තුඩු කියලා කියනවා. ඊට අමතරව මේ අග කෙලවර රවුම් වුණා. හරිද? ඇදවුම. හරිද? නිකන් කොක්කක් වගේ හැදුන වැලි තුඩු නිර්මාණය වෙනවා. අපි ඒවට කියනවා කොකු වැලි තුඩු කියලා. හරිද? වැලි තුඩු කොකු වැලි තුඩු කියලාත් කියනවා. හරිද? ඉංග්‍රීසියෙන්ත් කියනවා. හුක් කියන්නේ කොක් කරන්නේ H ඩබල් ඕකේ. හරිද? මට කියනවා නිකන් ලියාගන්නකො. හරි. වැලි තුඩු කොකු වැලි තුඩු කියලා කියනවා. හරිද? එතකොට දැන් මේ වගේ වැලි තුඩු අපිට දැක ගන්න පුළුවන් යාපනයේ අර්ධද්වීපය ආශ්‍රිතව. හරි. යාපනයේ අර්ධද්වීපය ආශ්‍රිතව කොකු වැලි තුඩු දැක ගන්න පුළුවන්. කොක්කු වැලි තුඩු දැක ගන්න පුළුවන්. ඒකත් දැන ගන්නකො.
හරි. එතකොට දැන් මේ වැල්ල කියන එකත් නිදි සාධනයේ ප්‍රතිඵලයක් විදිහට තමයි නිර්මාණය වෙන්නේ. සාගර රළ තරංග නැත්නම් පෙරපහරත් එක්ක රැගෙන එන අවසාදිත වෙරළ ඉමේ තැම්පත් කරනවා. පසු පහර දුර්වල වෙනවා. හරිද? එතකොට ඒ කියන්නේ අරන් එන දේවල් අපව ඇරයි යන්නේ. හරිද? පෙරපහර ප්‍රබල වුණාට පසු පහර දුර්වල වුණාම රැගෙන එන අවසාදිත ටික මේ වෙරළ ඉමේ තැම්පත් වෙලා වැලි වලින් සමන්විත සියුම් වැලි වලින් සමන්විත තී වැලි සහිත තීරයක් නිර්මාණය වෙනවා වෙරළීමේ. ඒකට අපි කියනවා වැල්ල නැත්තම් වෙරළ කියලා. ගොඩාක් දුරට නිර්මාණාත්මක තරංග වලින් තමයි මේක නිර්මාණය වෙන්නේ. දැන් වෙරළ තරංග ගත්තාම නිර්මාණාත්මක තරංග තියෙනවා විනාශකාරී තරංග තියෙනවා. හරි. විනාශකාරී තරංග තමයි වෙරළ ඝාතනය වැඩි කරන්නේ වෙරළ විනාශ කරන්නේ. දැන් සුනාමිය ගන්නෙ විනාශකාරී තරංගයක් විදිහට. හරි. නිර්මාණාත්මක තරංග වල ස්වභාවය තමයි සාගර වල හෙමින් ක්‍රියාත්මක වෙන්නේ. හරිද? ඒතකොට නිර්මාණාත්මක තරංග ක්‍රියාත්මක වෙද්දී රැගෙන අවසායිත ක්‍රමයෙන් තැන්පත් වෙලා පුළුල් වෙරළ තීරයක් නිර්මාණය වෙනවා. පුළුල් ආකර්ෂණීය වෙරළ තීරයක්. හරිද? උදාහරණයක් විදිහට ගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ වෙරළ තීරය. නේද? ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය වෙරළ තීරයක් තියෙනවා. ඊට පස්සේ දැන් අපි ඔය කතා කරන මාලදීනාශ්‍රිත ආකර්ෂණීය වෙරළ තීරයක් තියෙනවා. වෙරළ රළු නෑ. හරිද? සියුම් රළක් තියෙන. නිර්මාණාත්මක රළ තරංග තියෙන. ඉතින් මේ අරන් එන අවසාදිත වෙරළ තීරයේ දිගේ තැන්පත් වෙලා නිර්මාණය වන ආකර්ෂණීය භූ රූපයට නැත්නම් භූ ලක්ෂණයට අපි කියනවා වෙරළ නැත්නම් වැල්ල කියලා. හරිද? දැන් උදාහරණ විදිහට දාන්න ශ්‍රී ලංකාවේ වෙරළ තීරය, ඊට පස්සේ මාලදීව දූපත් ආශ්‍රිත වෙරළ තීරය, පිලිපින් දූපත් ආශ්‍රිත වෙරළ තීරය උදාහරණ විදිහට දාන්න පුළුවන්. එතකොට පෙරපහර වගේම රැගෙන අවසාදිත පසුපහර දුර්වල වීම නිසා තැන්පත් වෙලා තමයි වැල්ල නැත්නම් වෙරළ කියන භූ ලක්ෂණය නිර්මාණය වෙන්නේ. හරිද? උදාහරණයක් දාන්න ඕන විස්තර කරගන්න. හරිද? ඇඳලා ඉවරද? අපි ඊළඟ ප්‍රශ්නෙට යන්න. අපි යමු ඊළඟට. හරි ඔන්න ඊළඟට යනවා ඈ. හරි ඊළඟ ප්‍රශ්නේ රෝවිලක්කම 4. මේ ප්‍රශ්නේම රෝවිලක්කම 4. අහන්න බලමු රෝවිලක්කම 4 මොකක්ද කියලා දෙන්නේ කියලා. රෝවිලක්කම 4 කියලා තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. වෙරළබඩ පරිසරය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගෙන ඇති පියවර 3ක් කෙටියෙන් පැහැදිලි කරන්න. ඒකත් පියවර 3ක් වෙන වෙනම පැහැදිලි කරන්න ඕනේ. හරි? වෙන වෙනම 3ක්. මම මේක වකනවා. අර වගේම 3ක් ඈ. එක ඔඩේ ලියන්නේ නැහැ. කරුණු 3ක් වෙන වෙනම පැහැදිලි කරන්න ඕනේ. එතකොට මෙතන අහන්නේ අරගෙන තියෙන්නේ. හරිද? අරගෙන අවසන් මේකට. ඒ කියන්නේ මේ වෙද්දී අරගෙන තියෙනවා. ඒ හින්දා මේවා අපිට උපකල්පනය කරලා ලියන්න බෑ. ඇත්ත ලියන්න ඕනේ. හරිද? මෙහෙම කරලා තියෙනවා කියලා ලිව්වට මදි අපි උදාහරණයක් තහවුරු කරන්න ඕනේ. මොනවද අරගෙන තියෙන පියවර කියලා පෙන්නලා දෙන්න ඕනේ. නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. හරි? අරගෙන තියෙනවා. දැන් මෙතන සඳහන් කරලා තියෙනවා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියලා. හරිද? අරගෙන තියෙන පියවර. ඕනම පියවර 3 කියනවා. ඊට පස්සේ පැහැදිලි කරනවා. හරිද? පළවෙනි පියවර තමයි ලියා ගන්න. පළවෙනි පියවර තෝරාගත් ප්‍රදේශවල වෙරළ කළමනාකරණ කටයුතු සිදු කිරීම. පළවෙනි එක තෝරාගත් ප්‍රදේශවල වෙරළ කළමනාකරණ කටයුතු සිදු කිරීම. තෝරාගත් ප්‍රදේශවල වෙරළ කළමනාකරණ කටයුතු සිදු කිරීම. දෙවෙනි පියවර තමයි නීතිමය රාමුවක් ඔස්සේ වෙරළ ආශ්‍රිත මානව කටයුතු සීමා කිරීම. නීතිමය රාමුවක් ඔස්සේ වෙරළ ආශ්‍රිත මානව කටයුතු සීමා කිරීම. නීතිමය රාමුවක් ඔස්සේ වෙරළ ආශ්‍රිත මානව කටයුතු සීමා කිරීම. තුන්වෙනි එක තමයි වෙරළ කලාප සංරක්ෂණය සඳහා සුවිශේෂී වැඩසටහන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම. වෙරළ කලාප සංරක්ෂණය සඳහා සුවිශේෂී වැඩසටහන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම. හරි ඔන්න තුනක්. හරි. දැන් ওই තුන අපි විස්තර ගන්න ඕන. දැන් තුනක් අපි දන්නවා. පළවෙනි කරුණ ගත්තා. පළවෙනි කරුණ ලිව්වා. ඒ යටතේ විස්තර කරා. දෙවෙනි කරුණ ගත්තා. දෙවෙනි කරුණ ලිව්වා. ඒ යටතේ විස්තර කරා. හරි. එක කොටේ නම් උත්තර ලියන්න එපා. හරි මම නැවත නැවතත් කියනවා. ඔන්න පළවෙනි කරුණ. හරිද? එතකොට මේ කරුණ වෙන් කරලා ලියද්දී අපිට උදාහරණ highlight කරලා හරිද කරුණ වැඩි කියන්නේ අපි කරන කරුණ වල ශක්තිමත් භාවය පෙන්නලා හොඳ උත්තරය ලියන්න ඕන. හරි. ඔන්න පළවෙනි කරුණ. තෝරාගත් ප්‍රදේශවල වෙරළ කළමනාකරණ කටයුතු සිදු කිරීම. එතකොට මේකදී කරන්නේ වෙරළ කාදනයේ වැඩි ප්‍රදේශ ප්‍රධාන වශයෙන් අඳුර ගන්න එක. හරිද? වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එයාගේ කාර්යභාරය කොහොමද වෙරළ ප්‍රදේශ ආරක්ෂා කරන්නේ? එයාලා ප්‍රධාන වශයෙන් ගන්න දැන් ලංකාවේ ගත්තත් ලංකාවේ වෙරළ කාදනයේ වැඩි ප්‍රදේශ තියෙනවා. ඒ ටික මුලින්ම අඳුර ගන්න එක. ප්‍රධාන වශයෙන් නිරිත දිග වෙරළ තීරය සහ දකුණු වෙරළ තීරය. නිරිත දිග වෙරළ තීරය තමයි වැඩිම. ඊට අමතරව දකුණු වෙරළ තීරය වැඩි. හරි. වෙරළ කාදනයේ වැඩි ප්‍රදේශ යාලා අඳුර ගන්නවා. හරිද? සිතියම් වලින් වෙන්න පුළුවන්. ඊට පස්සේ ශේෂ්ත්‍රයට ගිහිලා කරන පරීක්ෂණ වලින් වෙන්න පුළුවන් අඳුර ගන්නවා. හරිද? මේ ප්‍රදේශ අඳුරගෙන මේවට යොදන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා එයාලා තාක්ෂේරු කරලා ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. ප්‍රධාන වශයෙන් තමයි ගල් බැමි යොදන එක. හරි. ගල් බැමි. හරි. නිකන් කළු ගල් බැමි අතුරන එක. හරි. ඊට අමතරව අර ඉංජිනේරු බැමි කියලා තියෙනවා. හරි. කොන්ක්‍රීට් බ්ලොක්ස්. හරි. අර මෙන්න මේ වගේ හැඩයක් තියෙනවා. හරි. ඔන්න ඔය වගේ හැඩයක් තියෙනවා. බිය මේ මොකක්ද? ඔන්න ඔය වගේ හැඩයක්. හරි.
මෙන්න මේ වගේ කොන්ක්‍රීට් බොක්ස් තියෙනවා. හරි. මේ ඉස්සරහ පැත්තෙත් මෙහෙම එළියට දැරලා ආපු එකක් තියෙනවා. අනිත් පැත්තෙත් හරි. ඔය කොන්ක්‍රීට් බ්ලොක්ස් දාලා තියෙනවා. හරි. මේ වගේ මෙන්න වෙරළ කාදනේ අඩු කරන්නේ. හරි. මේවා මේ එකට ෆිට වෙනවා. හරි. කොතර අයියෙන් වෙරළ දාලාවත් එකට ෆිට වෙලා තියෙනවා. හරි. දැන් මේ වගේ ඉංජිනේරුමය ක්‍රම කොන්ක්‍රීට් කුට්ටි අතුරන එක. හරිද? ඊට පස්සේ කෘතිම වැලි පුරවීම වගේ කටයුතු. නේ? ඒ කියන්නේ මේ දැන් වෙරළ කාදනේ වෙලා වෙරළ තියෙන වැලි අයින් වෙලා නම් සාගරේ නැද්ද වැලි පොම්බ කරනවා. හරි දැන් ඔය පෝට් සිටිය කාදලා තියෙන වැලි පොම්බ කරලානේ. හරි. ඒ පෝට් සිටිය එක වෙනම ව්‍යාපෘතියක්. මේ අන්න ඒ වගේ වැඩ. ඒ කියන්නේ සාගරයේ අභ්‍යන්තරයේ තියෙන වැලි පොම්බ කරනවා වෙරළට. දැන් උදාහරණයක් විදිහට මොරටුව අම්බලන්ගොඩ ඇතුළු දකුණු වෙරළ තීරයේ මේ වගේ සංරක්ෂණ කටයුතු අනුගමනය කරලා තියෙනවා. හරිද? ඔය කළුතර පැත්තේ මේ කළුතර බීච් එකේ දෙපැත්තේ තියෙනවා ගල් බැරි. හරි. අයික ඔය කියන්නේ දැන් කළුතරින් කළුගඟ මුහුදට වැටෙන්නේ කළුගඟ ආශ්‍රිත වෙනම ඔය ගල් නැවි දෙපැත්තේ දාලා තියෙනවා. හරිද? ඊට පස්සේ ප්‍රධාන වශයෙන්ම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අංශත් එක්ක එකතු වෙලා ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව වගේ ආයතන ආරක්ෂක අංශත් එක්ක එකතු වෙලා ගල්කිස්ස වගේ වෙරළ තීරවල වැලි තිරවීමේ ව්‍යාපෘති දියාත් කරලා තියෙනවා. වැලි තිරවීමේ ව්‍යාපෘති. ඊට පස්සේ උස්රටකේයාව වගේ ප්‍රදේශවල වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘති වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව රාජනෝන සංවිධාන වාසි විශ්වවිද්‍යාල වෙන්න පුළුවන් පාසල් වෙන්න පුළුවන් රාජ්‍ය ආයතන වෙන්න පුළුවන් පෞද්ගලික ආයතන වෙන්න පුළුවන් මේවත් එක්ක එකතු වෙලා වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘති ප්‍රධාන වශයෙන් ගල්කිස්ස ප්‍රදේශයේම හැම වෙලේම පිරිසිදු කරනවා. කොච්චර පිරිසිදු කරත් ඉවර වෙන්නේ නැහැ. හරිද? මොකද ගල්කිස්ස එකේ හැම වෙලේම ප්ලාස්ටික් කප දානවා. මොකද දැන් ඔය කොළඹින් අතර වටේම වැටෙන ජරා ඔක්කොම ගහගෙන ඉන්නේ බීච් එක. හරි ගල්කිස්ස පැත්ත. හරි ඔන්න එකක් ඈ මේ මම කිව්වේ තෝරාගත් ප්‍රදේශවල වෙරළ කර්මනා කරන කටයුතු සිදු කිරීම. හරි දැන් අර මම කිව්වා වගේ දූෂණය වැඩි වෙරළ දූෂණය වැඩි වෙලා ගල්කිස්ස වගේ ප්‍රදේශවල හැම වෙලේම පිරිසිදු කිරීමේ ව්‍යාපෘති දියාත් කරන එක. හරි ඔන්න ඒ පළවෙනි එක හරි. දෙවෙනි එක නීතිමය රාමුවක් ඔස්සේ වෙරළාශ්‍රිත මානව කටයුතු සීමා කිරීම. මම කියපු දෙවෙනි කරුණ ඈ. වැදගත් ඒවා ලියාගන්න. නීතිමය රාමුවක් ඔස්සේ වෙරළාශ්‍රිත මානව කටයුතු සීමා කිරීම. දැන් මේකේ නීතිමය රාමුව කිව්වට අපි නීතිමය රාමුව මොකක්ද කියලා තහවුරු කරන්න ඕනේ. හරිද? ලංකාවේ වෙරළ සංරක්ෂණ පනතක් තියෙනවා. හරි. මේක තමයි නීතිමය ප්‍රතිපාදන සලසලා තියෙන්නේ. ඔය නීතිමය ප්‍රතිපාදන කියන්නේ වෙරළ සංරක්ෂණ පනතෙන් තියෙන විධි විධාන අනුව තමයි වෙරළ කලාප සංරක්ෂණය වෙන්නේ. හරිද? ඔන්න පළවෙනි එක 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ පනත. මම නැවතත් කියනවා 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ පනත. 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ පනත. හරි. ඔය පනත දේවතාවක් සංශෝධනය වෙනවා. ඒකත් අපිට මේ සඳහන් කරන්න පුළුවන්. හරි ඒක සඳහන් කරලා හරි. ඔය පළවෙනි එක 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ පනත. ඊළඟට 1988 අංක 64 දරන 1988 අංක 64 දරන සංශෝධිත වෙරළ සංරක්ෂණ පනත. 1988 අංක 64 දරන සංශෝධිත වෙරළ සංරක්ෂණ පනත. ඊළඟට 2011 අංක 49 දරන සංශෝධිත වෙරළ සංරක්ෂණ පනත. 2011 අංක 49 දරන සංශෝධිත වෙරළ සංරක්ෂණ පනත. හරි ඔය දරන කියලා කියන්නේ මේක මේ හරි දරන මෙන්න මේ නයන් ලියන්නේ ඈ. දරන දැන් දරන දෙකක් තියෙනවනේ. මේ දරන කියලා කියන්නේ අර ණය සර්ප දරන ගන්න. හරි. 1980 ඔන්න මම ආගෙන 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ පනත 1988 අංක 64 දරන සංශෝධිත වෙරළ සංරක්ෂණ පනත 2011 අංක 49 දරන සංශෝධිත වෙරළ සංරක්ෂණ පනත. හරි. දැන් එතකොට මේ වගේ නීතිමය බලතල දීලා තියෙනවා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති වෙරළ ප්‍රදේශයේ අනවසර මානව කටයුත්තක් සිදු වෙනවා නම් ඒකට නීතිමය පියවර ගන්න වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බලතල දී. හරි දැන් ඒගොල්ලෝ මොකද කරන්නේ? අපි පහුගිය ප්‍රදේශයේ මිලිස්ස ගල්කිස්ස පැත්තේ ගෙවල් කඩලා අයින් කරන්නේ මේ මිනිස්සු වැලි බිම ගහලා සාප කරේ මේමයි කියලා ඉතින් ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. වෙරළ ප්‍රදේශ ඉදිකිරීමක් කරන්න බැරි නම් බෑ. හරිද? ඒකේ වැරද්දක් තියෙනවා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උත්තර. නිය පොත්තෙන් කඩන්න තියෙන දේ පොරෙන් කපන තැනට එනකන් බලන්න හිටියද? හැබැයි කරන්න දෙයක් නැහැ. හරිද? මේ නීතිමය බලතල තියෙනවා. ඊට පස්සේ ප්‍රධාන වශයෙන් වෙරළාශ්‍රිත ඉදිකිරීමක් සිදු කරනවා නම් මේ නීතිමය විධිවිධාන කියන්නේ වෙරළාශ්‍රිත ඉදිකිරීමක් සිදු කරනවා නම් අනිවාර්යයෙන්ම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාරිසරික බලපෑම් මැගීම් වාර්තාවට අනුමැතියක් ගන්න ඕනේ. ඒ කියන්නේ පාරිසරික බලපෑම් මොකක් හරි හෝටලයක් හරි ඉදි කරනවා නම් මේකෙන් සිද්ධ වෙන පාරිසරික බලපෑම් තක්සේරුවක් කරලා මේ තක්සේරුවට අවසර ලබා ගන්න ඕනේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ. හරි. නැතුව ඉදිකිරීමක් කරන්න බෑ. ඊළඟට තමයි වෙරළ සීමා ප්‍රකාශයටපත් කරලා තියෙනවා. හරිද? වෙරළ සීමා ලංකාවේ ප්‍රකාශයටපත් කරලා තියෙනවා. හරිද? ඒ කියන්නේ වෙරළ සීමාව කියන්නේ මොකක්ද කියලා අර්ථ දක්වලා තියෙනවා. එතකොට මේ වෙරළ සීමාවයි අයිතිය තියෙන වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව. හරිද? ඒ කියන්නේ සාමාන්‍ය වඩදිය මට්ටමේ සිට. හරිද? අපි දන්නවනේ වඩදිය බාදිය කියලා දෙයක් තියෙනවා කියන්නේ. බාදිය මට්ටම ගන්න නෑ. වඩදිය කියලා කියන්නේ රට ඇතුළට වතුර එන මට්ටම. හරි. බාදිය මට්ටමයින් කරලා සාමාන්‍ය වඩදිය මට්ටමේ ඉඳලා සාමාන්‍ය වඩදිය මට්ටමේ ඉඳලා සාමාන්‍ය වඩදිය මට්ටමේ සිට හරි මීටර් 300ක් රට ඇතුළට. සාමාන්‍ය වඩදිය මට්ටමේ සිට මීටර් 300ක් රට තුලට වෙරළ කලාපයට අයිති. හරි. හරි. වෙරළ සීමාව ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට මේ සීමාවේ කරන ඉදිකිරීම වලට ඒක අවසරය ලබා ගන්න ඕනේ. නැත්නම් ඉදිකිරීම කරන්න බෑ. හරි. ඔන්න නීතිමය විධිවිධාන. හරි. ඔන්න ඒක හරි. ඔන්න නීතිමය පැතිකඩ හරි. ඔන්න තුන්වෙනි කරුණ මම දැන් පැහැදිලි කරන්න යනවා. ඔන්න අපි කරුණු දෙකක් පැහැදිලි කරා. තුන්වෙනි එක වෙරළ කලාප සංරක්ෂණය සඳහා සුවිශේෂී වැඩසටහන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම. හරිද?
දැනට හානි වෙච්ච වෙරළ කලාප වෙන්න පුළුවන්, හානි වෙමින් පවතින වෙරළ කලාප වෙන්න පුළුවන්. මේවා සංරක්ෂණය කරන්න සුවිශේෂී වැඩසටහන් ක්‍රියාත්මක කරන එක ප්‍රධාන වශයෙන් ප්‍රාදේශීය මට්ටමේ වැඩසටහන් සංවිධානය කරන එක. ප්‍රධාන දීවර අමාත්‍යාංශය එක්ක මැදිහත් වෙලා සම්බන්ධ වෙලා ප්‍රාදේශීය වැඩසටහන්. දැන් ඉස්සම් කොටු වගේ පාලනය කරද්දී කලපු ප්‍රදේශවල කඩලාන පරිසර පද්ධතියට බලපෑම් ඇති වෙනවානේ. ඒ වගේ දේවල් වළක්වන්න ප්‍රාදේශීය මට්ටමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන එක උදාහරණයක් විදිහට දැන් මීගමු කලපු ආශ්‍රිතව වගේ. හරිද? ඊට පස්සේ කොරල්පල කියන එක සංරක්ෂණය සඳහා සහ ප්‍රතිස්ථාපනය සඳහා ගල්කිස්ස වෙරළ තීරය ආශ්‍රිතව වැඩසටහන් ක්‍රියාත්මක කරන එක. හරිද? ගල්කිස්ස වෙරළ තීරය ආශ්‍රිතව වැඩසටහන් ක්‍රියාත්මක කරන එක. ඊට පස්සේ දකුණු සහ නැගෙනහිර වෙරළ තීරයේ තියෙන කොරල්පල සංරක්ෂණය සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන එක. දකුණු සහ නැගෙනහිර වෙරළ තීරයේ තියෙන කොරල්පල සංරක්ෂණය සඳහා. හරිද? ගල්කිස්ස නෙවෙයි හික්කඩුව කියලා දාන්න. හරිද? ගල්කිස්ස කොරල්පල නෙවෙයි හික්කඩුව. මම කලින් කිව්ව ගල්කිස්ස නෙවෙයි හික්කඩුව. හික්කඩුව පැත්තේ. හරි. ඊළඟට ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව වගේ එක්ක සම්බන්ධ වෙලා වෙරළ ආරක්ෂණ ව්‍යාපෘතියක් කරන එක. හරිද? ඔය අනවසර වෙරළ කැණීම් සිදු කරන එක නවත්තන එක. හරිද? දීවර බෝට්ටු අනවසරෙන් යන එක ඒක නවත්තන එක. ඊට පස්සේ අම්පාර පුත්තලම් වගේ ප්‍රදේශවල වර්තමානයේ වෙරළ සංරක්ෂණ වැඩසටහන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් ක්‍රියාත්මක වෙනවා. හරිද? දැන් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ දැන් ගිහිල්ලා බලුවා. එයාලගේ සෙක්ෂන් දෙකක් තියෙනවා. කම්ප්ලීට් කරපු ප්‍රොජෙක්ට්ස් මොනවද? ඔන්ගෝයින් ඒවා. ඒ කියන්නේ දැනට ක්‍රියාත්මක වෙමින් තියෙන ඒවා මොනවද කියලා විස්තර තියෙනවා. හරි. ඒ නිසා බොරු නේවා ඇත්ත. ඊට පස්සේ වාර්ෂිකව යාලා පර්යේෂණ පත්‍රිකා ප්‍රකාශයට පත් කරනවා. මිනිසුන්ට කියවන්නේ. වෙරළ සම්බන්ධයෙන් සිදු කරපු පර්යේෂණ පත්‍රිකා. හරිද? යාලගේ එකක් තියෙනවා කඩලාන ගැනීම. ලංකාවේ කඩලාන ගැනීම කරපු පර්යේෂණ පත්‍රිකාවක් තියෙනවා. මොනවද ලංකාවේ තියෙන කඩලාන වර්ග. හරිද? වාර්ෂික පර්යේෂණ පත්‍රිකා නිකුත් කරන එක. හරිද? වාර්ෂික සංග්‍රහ නිකුත් කරන එක. ඒ වගේ දේවල් කරනවා. ඊට පස්සේ ආයතන එක්ක සම්බන්ධ වෙනවා. හරිද? වෙරළ සංරක්ෂණය කරන්න වෙරළ සම්බන්ධව කටයුතු කරන වෙනත් ආයතන එක්ක සම්බන්ධ වෙලා ව්‍යාපෘති දියත් කරනවා. මොනවද? එකක් තමයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය. හරි. මධ්‍යම පරිසර අධිකාරිය. මධ්‍යම පරිසර අධිකාරිය. හරිද? ජාතික ජල සම්පත් පර්යේෂණ ආයතනය. හරි. ජාතික ජල සම්පත් පර්යේෂණ ආයතනය. ඔය නාරයක කියලා කියන්නේ. ඊට පස්සේ දීවර අමාත්‍යාංශය. හරි. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, ජාතික ජල සම්පත් පර්යේෂණ ආයතනය, දීවර අමාත්‍යාංශය ඔය වගේ ආයතනත් එක්ක වෙනත් ආයතනත් එක්ක රාජ්‍ය ආයතනත් එක්ක සම්බන්ධ වෙලා වෙරළ සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘති වැඩසටහන් දියත් කරනවා. හරිද? ඊළඟට විධිමත් විෂය මාලාවට වෙරළ සංරක්ෂණය කරන ඇතුළත් කරලා තියෙනවා. හරි. දැන් අපි මේ ඉගෙන ගන්න මොකද්ද විධිමත් විෂය මාලාවෙන් ඇතුළත් ඉගෙන ගන්න. හරි. ඔය වගේ දේවල්. හරි. දැන් එතකොට ඕක පැහැදිලි කරන්න ඕනේ. නිකන් උත්තර ලියලා බෑ. ඕක පැහැදිලි කරන්න ඕනේ. කියන්නේ දැන් මම කියුවා ලස්සනට කරලා පැහැදිලි උත්තරය ලියන්න ඕනේ. නැත්තම් වැඩේ අමාරුයි. දැන් ඔන්න හරි. දැන් වෙලාව 11:21. 11:21. හරිද? අපි ප්‍රශ්න දෙකක් කතා කරා. නමුත් තව ප්‍රශ්න 6ක් ඉතුරුනේ. ප්‍රශ්න 6ක්. හරිද? ගොඩක්. ප්‍රශ්න 6ක් ඉතුරුයි. කවන්න ඒ ටිකත් අපි ඉස්සරහට කතා කරමු.